අධ්‍යක්ෂකවරේ සතු ඒ ගුණාංග සියලු දෙයක්ම නන්දිගේ චරිත වෙනුවෙන් ඇත්තටම ගොඩනගන්න එච්චර දෙයක් කරේ රොෂාන්. රොෂාන් මම ප්‍රිය කරන නළුවෙක්, අති දක්ෂයෙක්. ලද්දුගේ චරිතය වෙන කාටවත් නොදී යාම කරනකො මට හරි ආසාවක් ඇතිවෙනවා. මගේ සාර්ථකත්වයට තනිකරම වග කියන්න ඕනේ කෙනා විදිහට මම කියන්නේ රොෂාන්. මොකද රංගපාන ගමන් සමහරලාට මාව හදනවා. සමහරු මගෙන් ඇහුවා ඇයි ඔයා ඒක කරන්නේ? මම හැමදේම කරලා තියෙනවා. මේකේ රූප දැක්කම මට හිතෙනවා මේක චිත්‍රපටයක් කියලා. රොෂාන් අයගේ තියෙන දේවල් ලද්දුගේ තිබ්බා. ඒ කියන්නේ රොෂාන් අයගේ තියෙන සමහර ගතිගුණ රොෂාන් අය බේපත් දෙන්නේ මේ ලද්දු වගේ. දැන් මේ නන්දිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ලද්දු බොන එක. රොෂාන් අය කෙනෙක් ඉතින් හරිම වැඩ කරන්න ලේසි, හරිම හොඳ කෙනෙක්, හරි අවංක චරිතයක්. නටත් අයෙක් සුරාමතින් රොෂාන් රවීන්ද්‍රගේ අලුත්ම ටෙලි නිර්මාණය. ඉතින් මේකේ ප්‍රධාන චාරිත්‍රයකින් දායකත්වය දක්වන අති විශේෂ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් අපිත් එක්ක එකතු වෙනවා. ඒ හිමාලි සයරංගි. කොහමද අකි? හොඳයි. හරි. අක්කයි මම මුලින්ම මෙහෙම අහන්න. ගොඩක් කාලයක් තිස්සේ අක්කගේ විශේෂ රංගන අවස්ථා අපි දැකලා තියෙනවා. හැම චරිතයකටම ආවේනික වුණ විශේෂ දෙයක් අපි හැම තැනකදීම දකිනවා. ඉතින් අක්කා මේ නාට්‍යයේ නන්දිගේ චරිතයත් එක්ක මොකද දකින විශේෂත්වය? නන්දි ඒ කියන්නේ මම හිමාලි සයවරංගි. ඉතින් මට හම්බෙන චරිත මමම නෙමෙයිනේ. මට හම්බෙන්නේ මම නොවන චරිත. හැබැයි මේ චරිත තුල ඇතැම් වෙලාවට මගේ දේවලුත් තියෙන වෙන්න පුළුවන්. මගේ ගතිගුණ, මගේ ලක්ෂණ, මගේ කතා විලාසය මොනවා හරි දෙයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එක දෙයක් හරි මොනවා හරි හම්බ වෙනවා. නමුත් මම නොවනම කෙනෙක් කියලා කියන්න බෑ නන්දි කියන චරිතය. ඉතින් මේකෙදී කියවගෙන යනකොට පිටපත මට තේරෙනවා හිමාලි සයවරංගි කියන කෙනාත් මේක ඇතුලේ යම් යම් දේවල් මගේ දේවල් අඩංගුයි. මම දෙයක් දිහා දකින විදිහ, මම කතා කරන විදිහ, මම දරුවා ගැන හිතන විදිහ, මේ හැම දෙයක්ම මගේ ගති ලක්ෂණත් මේකට තියෙනවා. ඉතින් හැබැයි ඒක මට වෙන්න නොදීත්, මගේ වෙන්න නොදීත් මට නන්දි කියන චරිතෙටම ඇතුල් වෙන්න මට එහි අධ්‍යක්ෂකවරයා තමයි ඒකට විශාල රුකුලක් දුන්නේ. ඒ කිව්වොත් මම මෙහෙම දැන් මං හරියට අධ්‍යක්ෂකවරයෙක්ව විශ්වාස කරන කෙනෙක්. ඒ කියන්නේ මට මේ මාව අතහැරියොත් චරිතයක් දීලා හිමාලිව දැන් දවස් දෙකක් තුනක් යද්දී ඒක මටම කරගන්න ඇල්ලා හිටියොත් ඇත්තටම මට මම ඒකට එක එක ඒවා දානවානේ. මගේ මට හිතෙන දේවල් දාන්න පුළුවන් මට ඒක ඇතුළට. මම නන්දිය දකින විදිය එක විදිහක්, ප්‍රේක්ෂකෝ ඔබ නන්දිය දකින විදිය තව විදිහක්, ඩිරෙක්ටර් එක දකින විදිය තව විදිහක්. ඉතින් එතකොට මම මට ඕන විදියට මේ චරිතේ මෙහෙම ගෙනියන්න පුළුවන්. හැබැයි රොෂාන් මට පොඩ්ඩක්වත් හෙලවෙන්න දුන්නේ නැහැ. කියන්නේ මම පයින් වෙලාවල් වලත් ටක් ගාලා ගෙනල්ලා මාව නන්දි මෙහෙමයි. එයා එහෙම බලන්නේ නැහැ. එයා මෙහෙම කියන්නේ නැහැ. එයාගේ ටෝන් එක වැඩි. මේ අධ්‍යක්ෂකවරේ සතු ඒ ගුණාංග සියලු දෙයක්ම නන්දිගේ චරිත වෙනුවෙන් ඇත්තටම ගොඩනගන්න එච්චර දෙයක් කරේ රොෂාන්. ඒක සාර්ථක වෙලා තියෙනවා නම් ඒ රොෂාන් හින්දා. හරි. අක්කා රොෂාන් අය ගැන කතා කරපු නිසා අපි එතෙන්ට එමු. අපි හැමෝම රොෂාන් අය මුලින්ම හම්බෙන්නේ කියන්නේ දකින්නේ රංගන ශිල්පියෙක් විදියට. එතකොට ඒකෙන් බැහැර වෙලා තනමල්ලිල කොල්ලෙක් එකෙන් පස්සේ මේ දෙවෙනි නාට්‍ය නිර්මාණය. එතකොට රොෂාන් අයගේ අධ්‍යක්ෂණය ගැන අක්කා දැන් කතා කරා. එතකොට රොෂාන් අයියාගේ අධ්‍යක්ෂණයත් අමතරව ලද්දුගේ චරිතේ. මං හිතන්නේ අක්කගේ චරිතේ ගොඩාක් දිව්‍යන්නේ ලද්දුගේ චරිතයත් හා සමගාමීව. එතකොට ඒ ලද්දුගේ චරිතයෙන් අධ්‍යක්ෂකවරයන් බැහැර ගියාට පස්සේ රංගන ශිල්පියෙක් විදිහට රොෂාන් අයගෙන් ලැබෙන සපෝට් එක කොහොමද අක්කගේ චරිතේට? රොෂාන් මම අඳුරගන්නේ එක්තරා චිත්‍රපටයකට අපි දෙන්නවම. එතකොට මම ගොඩක් පොඩි. මට අවුරුදු 22ක් විතර. දැන් රොෂාන්ටත් 23ක් ඒ වගේ 24ක් වගේ වෙන්න ඇති එතකොට. එතකොට අපි ඉච්චර කුඩා අවධියක අපි දෙන්නම මම එතකොට ඇවිත් නැහැ මේ රංගනයට. ෆිල්ම් එකක ප්‍රධාන චරිතයට අපි දෙන්නම එකතු කරලා පොඩ්ඩක් සීන් එකක් කරවනවා. එදා තමයි මම රොෂාන්ව දැක්කේ. එදා ඉතින් එහෙම රොෂාන්ට හොඳට ඇඩ් කරගන්න එහෙම ලොකුවටත් පුළුවන් වුණේ මටත් බෑ. කොහොම හරි ඒ වැඩේ කොහොම රොෂාන් හිටියා. මම මගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා මට ඒකින් ඉවත් වෙන්න වුණා. ඊට පස්සේ නැවත වරක් අපි දෙන්නට ඒකාංගික නාට්‍යවලදී මුණ ගැහෙනවා. ඒත් ලොකුවට අපි දෙන්නට එහෙම ප්‍රධාන වශයෙන් මේ වගේ චරිත දෙකකින් එකතු වෙන්න අපිට නිර්මාණකින් අවස්ථාව හම්බුනේ නැහැ.
එතකොට දැන් රොෂාන් එක්ක රොෂාන් මම ප්‍රිය කරන නළුවෙක් අති දක්ෂයෙක්. ඉතින් ඔහු තනමල්විල කොල්ලෙක් නිර්මාණය කරලා ඒක විකාශනය කරනකොට මට පුදුම ආදරයක් ඇති වුණා අපිට මේ වගේ සම්පතක් තියෙනව නේද කියලා. මොකද අපි ඒක කොරෝනා කාලේ වගේ බැලුවේ. ඉතින් YouTube එකෙන් එක කොටස දෙතුන් පාර බලන්න අපිට තිබ්බා. මොකද විවේකයේ තිබුණානේ අපිට. ඉතින් ඒ අධ්‍යක්ෂණය පිළිබඳව සහ ඒ හැකියාව පිළිබඳව මම හරියට ආඩම්බර වෙලා හිටපු කෙනෙක් සමකාලීන ශිල්පිනියක් විදියට. ඉතින් ඊට පස්සේ මේ නාට්‍යයට ආරාධනා කරාම ලද්දුගේ චරිතය වෙන කාටවත් නොදී යාම කරනකො මට හරි ආසාවක් ඇති වුණා. මොකද අපි දෙන කපල් එකක් විදියට කවදාකවත් තිරයක් තුලින් ටෙලි නාට්‍යයක් තුලින් අපිට එන්න අවස්ථාව හම්බුනේ නැති එක මේ නාට්‍ය තුලින් එහෙම දෙයක් වෙනවා කිව්වහම ඇත්තටම කිව්වොත් මං හිතන්නේ මගේ සාර්ථකත්වයට තනිකරම වග කියන්න ඕනේ කෙනා විදිහට මම කියන්නේ රොෂාන්. මොකද රංගපාන ගමන් සමහරලාට මාව හදනවා. ඒ කියන්නේ එයාත් රංගපානවා. අපි දෙන්නගේ සීන්ස් අපි කීප වරක්ම රිහර්සල් කරලා ඒ කරන්න චරිතයට දෙන චරිතය ගොඩනගා ගන්න දෙන සපෝට් එක සමහරු එහෙම ගොඩාක් රිහර්සල්ස් කරන්නේ නැහැ. රොෂාන් එකම තව පාරක් කරමු. තව එක පාරක් කරමු. ඒ හැම දෙයකම මෙජසල අධ්‍යක්ෂකවරයෙක් නළුවෙක් කිනේ ඒ ප්ලස් පොයින්ට් ටික ඔක්කොම මට හම්බුණා. එයත් එක්ක. ඉතින් ඒක නිසා බොහොම ආදරණීය, බොහොම ඉවසිලිවන්ත, බොහොම කාරුණිකව හොඳ මග කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ මට නම් ඒක හරිම වාග්යක්. එයත් එක්ක වැඩ කරන්න කාට හරි හම්බ වෙනවා නම් අපේ පරම්පරාවේ හෝ අලුත් පරම්පරාවේ හෝ මම හිතන්නේ එයා නිකන් ඒක හොඳටම අතැඹුලක්සේ ගන්නවා කියන්නේ ඒ වගේ ඒකේ නියමම හරය නියමම අවශ්‍ය දේ ගන්න දන්න අධ්‍යක්ෂකවරයෙක් අර දියෙන් කිර වෙන් කර ගන්නවා වගේ අවශ්‍ය දේ අවශ්‍ය පිළිවෙලට ගන්න දන්න අධ්‍යක්ෂකවරයෙක්. අක්කා කිව්වා වගේ ඒ කියන්නේ සමකාලීන එක රොෂාන් අයියා වගේ සමකාලීන එක අක්කට වැඩ කරනම සහ විශේෂයෙන්ම දෙන්නම අති දක්ෂ ප්‍රවීණයින් දෙන අක්කා සහ රොෂාන් අයියා. ඒත් එක මේක පවුලක යන කතා බහක්. එතකොට මේ පවුලට ඉන්නවා පුතෙක්. ඒ පුතා තමයි මම හිතන්නේ මේකේ ප්‍රධාන චරිත තුනට එකතු වෙන එක්කෙනෙක්ගේ. එතකොට එයා ගැන කතා කරොත් අමීරු. එතකොට අමීරු මම හිතන්නේ එයාලා නිර්මාණ කීපයක් ඊට කලින් කරලා තිබෙනවා. එතකොට දැන් එනවත් එයා පුංචි කාලේ ඒවා දේවල් දැන් ටිකක් ලොකු යා ඉලන්දාරියෙක් කිව්වොත් හරිනේ දැන් ඉතින් එයා හරි පාඩුවේ කොහොමද සයිලන්ට් ඉන්න කෙනෙක්. හැබැයි එයා කරන්න ඕන දේ කියන දේ හොඳට අහන් ඉඳලා ඒ වෙලාවට කරනවා. හැබැයි එතනින් එහාට වැඩි මේ කෑබ් ගහගෙන මේ කතා බහ කරගෙන වැඩි ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මං හිතන්නේ ඒ පුතාගෙන් ලැබුණු සපෝට් එකේ එයාගේ අමිරුගේ ගති ලක්ෂණ ගොඩක් මං දැක්කා. සාමාන්‍ය ජීවිතේ තියෙන දේවල් මං කිව්වේ කීපයක් හරි අපේ තියෙනවා. චරිතයක් හම්බුනම කියලා ගොඩක් දේවල් තිබුණා. මොකද පාසලට වයසේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. හරි හොඳ දරුවෙක් එක පැත්තකින්. එතන අමිරුත් හරිම හොඳයි, හරිම දක්ෂයි. ඉතින් ඒ ගති ලක්ෂණත් එයාගේ මේ චරිතෙට තිබුණා. හිමීට හොඳ හැමදේම හොඳට අහන් ඉඳලා ඉතින් එයා ඒ අවශ්‍ය දේ අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය දේ කැමරා ශිල්පයට අවශ්‍ය දේ හැම විදිහටම ලබා දුන්නා. මම හිතනවා ඒක බලනකොට තේරෙනවා එයාට ලොකු රංග පරාසයක් තියෙනවා අනාගතයේ අපිට එහෙම දකින්න හම්බ වෙන්න ඕනි චරිතයක්. එයාව එහෙම මෙකිල යන නොදී එයා වැඩිපුරම මං හිතන්නේ ගොඩක් කැමති අධ්‍යාපනයේ පැත්තෙන් මේ දේවල් තමයි ඉගෙන ගන්න දේවල් වලට තමයි එයා දක්ෂ සහ කැමති. නමුත් මං හිතනවා එයාගේ සාත්වික අභිනය කියන්නේ මුහුණේ තියෙන අභිනයන් ගත්තොත් හරි සියුම් දේවල් වලින් අදහස් ප්‍රකාශ කරන්න ලොකු දෙයක් තින්නේ. ගොඩක් අය බස් හොඳට කියනවා තමයි. නමුත් ඒ ගන්න ස්පේස්, කියන්නේ ටයිමින්, ඒ රිද්ම් එකේ දෙබස් කියන විදිහ ඒ හැම දෙයක්ම තුලම මම එයාගේ විශේෂතා දකිනවා. කියන සාත්වික අභිනය තුලින් ඉහළම වැඩක් ගන්න පුළුවන් දරුවෙක්. අක්කාට විශේෂයෙන් මම අහන්න ඕනේ يعني ලංකාවේ බෙදලා තියෙනවා ලංකාවේ විතරනේ ලෝකෙම බෙදලා තියෙනවා කමර්ෂියලයිස් ඩ්‍රාමා සහ ආර්ට් කියලා. එතකොට ওই දෙකම ඇතුලේ අක්කගේ අති විශිෂ්ට රංගනයක් අපි හැම තැනකින්ම දකිනවා. එතකොට මේ නාට්‍ය නිර්මාණය නටත් අයෙක් සුරාමතින් කියන නාට්‍ය නිර්මාණය ඒ මොන ශානරයටද අක්කා දාන්නේ? මෙහෙමයි මම නම් රොෂාන් වගේ නම් ගොඩක් ගත්තොත් මම හිතන්නේ හරිම අතලොස්සයි එයා දායක වෙච්ච නිර්මාණ තියෙන්නේ. මොකද එයා තරම් මම හිතන්නේ ගොඩක් නිර්මාණ
අතහැරපු කෙනෙක් නැතුව ඇති මේ එච්චරට යා නිර්මාණ තෝරා බේරා ගැනීමක් ඇතුව වැඩ කරපු කෙනෙක්. හැබැයි එයාගේ පුද්ගලික අදහසක් අනුව එයා යන ශෛලීන් තියෙනවා. ඒ ශෛලියට අදාළව විතරයි එයා මේ වැඩ කටයුතු කරන්නේ. නමුත් මම එතනින් බැහැර වෙලා මට ශේෂ්ත්‍ර දැන් මම ඇවිත් අවුරුදු 20 ගාණක් 22 3ක් 23ක් විතර වෙනවා. ඉතින් ඒ කාලේ පරාසය තුලදීම මම විවිධ දේවල් කරා. මම ප්‍රහසන, ඒ කියන්නේ කොමඩි නාට්‍යයක් කරා. ඒ කියන්නේ සමහරු මගෙන් ඇහුවා ඊ ඔයා ඒක කරලා මම හැමදේම කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ව හිනස්සන විදිහේ චරිත ඒවත් එකක් දෙකක් මං කරලා තියෙනවා. එතකොටම ඔය කියන විදිහේ කමර්ෂල් වැඩ ඒව දේවල් කරලා තියෙනවා. මෙගා කරලා තියෙනවා. ඒ වගේම ඔබ කියන වගේ කලාත්මක ගණයේ නිර්මාණත් මම කරලා තියෙනවා. ඉතින් ඒක මගේ පුද්ගලිකත්වය සහ මට හිතෙනවා නෑ ඉතින් අපිට නිර්මාණයක් කෙනෙකුට මේ එන කාලේ අපි කරන මට හොඳයි වගේ හිතනවා නම් මම කරනවා. නමුත් මේ විතරයි මම ඉන්නේ, මේ වගේ විතරයි මම ඉන්නේ කියලා මම කවදාකවත් මේ නිර්මාණ ලබාගෙනවත් ප්‍රතික්ෂේප කළවත් නැහැ. ඒ නිසා යමක් ආරාධනා කරා මම මේක කියලා බලනවා මේක කොයි වර්ගයේ එකක්ද කියනවා චරිතය කොයි වගේද මට චරිතය තුල මොකක් හරි දෙයක් කරන්න තියෙනවා නම් මම ඒක බාරගත්තා. ඒක නිකන් හරියන්නේ නැහැ වගේ නම් මම ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ එහෙම මම ගොඩක් අර වගේ මේ ෆ්‍රේම් හදාගෙන නැහැ. ඉතින් මේක ගත්තොත් මට මේක කමර්ෂල් එකක් කියන්නත් බෑ. මේක කලාත්මක කියලා කියන්නත් මේක අතරමැද යන කතාවක් විදිහට මේක දැක්කට මේකේ රූප දැක්කම මට හිතෙන මේක චිත්‍රපටයක් කියලා. ඒ කියන්නේ මට මේක හඳුන්වන්න පුළුවන් මේක බලුවාම මේක ෆිල්ම් එකක්. අනිකටම කවියක් වගේ මේක එහෙම සිත්තමක් වගේ දෙයක්. ඉතින් ඒක නිසා මට මේක එහෙම කරද කියලා වෙන් කරන්න බෑ. අක්කා කිව්වා ඒ කියන්නේ කාරණාවත් එක තේරෙනවා. ඒ කියන්නේ මේකට සීමාවක් නොදාගෙන අක්කයි රංගනය දෙකටම අති විශිෂ්ට රංගනයක් දායකත්වය දක්වන අපි ඒක ඇත්තටම කමර්ෂල් දාඩ්ද කියන එක නෙමෙයි තමන්ගේ වෘත්තියත් අනුව අක්කගේ රංගන දායකත්වයේ ප්‍රේක්ෂකයන් අතරට ගිහිලා තියෙනවා. ඒවා මිනිස්සුන්ට දැනিলা තියෙනවා. ඉතින් ඒකත් එක්ක අක්කගේ රංගන කුසලතාවය මම හිතනවා මේකෙත් ප්‍රේක්ෂකයන් හරි ආදරෙන් වැළඳ ගනී කියලා අනිවාර්යෙන්ම වෙනදා වගේම. තව අක්කෙන් අහන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ප්‍රේක්ෂකයින්ට මොකක් හරි නිර්මාණයක් දෙද්දී ඒ නිර්මාණය ඒගොල්ලෝ බාරගන්නේ චරිතයේ තියෙන ගති ලක්ෂණ. ඒ කියන්නේ හිමාලි සයුරංගිට අමතරව චරිතයේ තියෙන ගති තමයි ප්‍රේක්ෂකයන් ගන්නේ. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ප්‍රේක්ෂකයන් කැමති. හොඳ චරිතයක්. මම යාට කැමතියි. ඒතර මොකක් හරි නරක නෙමෙයි සාමාන්‍ය මොකක් හරි විශේෂ චරිතයක් තියෙනවා නම් මෙයා එහෙම වෙන්නේ නැති කියලා ගන්නවා. එතකොට අක්කා ඒ කියන්නේ දැන් නන්දිගේ චරිතේ මම හිතන්නේ අභියෝගාත්මක චරිතයක්. අනිවාර්යයෙන්ම මට ඇත්තටම දැන් මම හොඳ එක්කෙනා නේ කියන්නේ. මම හොඳ නැතිවත් මම හොඳයි. ඇයි මම කරලා තියෙන චරිත බොහොම අහිංසක, බොහොම ඉවසිලිවන්ත, බොහොම කැපකිරීම කරන එක්කම වග්ග චරිතයක් එක්කෝ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දැන් මගේ ස්වරූපය අනුව මම try කරලා තියෙනවා නිකන් වෙස්ටර්න් වගේ ඒවා කරන්න. නමුත් ඇත්තටම මගේ ඇතුලෙන් ඒක 100%ක්ම සමහරට එන්නේ නැහැ කියලා මටත් තේරෙනවා. හැබැයි මම ඔසරියක් හරි සාරියක් හරි ඒ විදිහට චීත ගවුමක් හරි රෙද්ද හැටි හරි ඇඳහම ඒ අවශ්‍ය කරන අමුතු රූපයක් හැදෙනවා. ඒක මම පිළිගන්නවා මට වෙස්ටර්න් වගේ මූණක් නැහැ කියන එක ඉතින්. ඒක ඇත්ත. ගැමි රෙද්ද හැටි ඇඳලා නැත්නම් ඔසරිය ඇඳලා සාරිය ඇඳලා මම පැනලා බාරගත් අවස්ථා තියෙනවා. මොකද මම දන්නවා ඒක මට කොච්චර දුරට අනුගත වෙන්න පුළුවන් දේ වගේ චරිතයකට කියලා. මම ආසයි. මිනිස්සු ආදරය කරනවා කියලා ස්ක්‍රිප්ට් එක කියනකොට මම දන්නවා මේකට මිනිස්සු මට ආදරය කරනවා කියලා. ඉතින් ඒ නිසා දෙපාරක් හිතන්න තු එහෙම චරිත අරගත් අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා නමුත් අපේ කාලේ තව ගොඩක් අය ඉන්නවා ඒ වගේ චරිත කරලා ඉතින් මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. මිනිස්සු හිතන්නේ ඇත්තටම මෙයා මේමයි මෙහෙම කටකාරයි මෙහෙම කෙනෙහිලිකම් කරනවා මෙහෙම ඉරිෂියා කුහක මිනිස්සු කියලා. නමුත් ඒ මිනිස්සු එහෙම නෑ. හරිම හොඳයි. ඉතින් මොනවා කරන්නද ඒක ලංකාවේ හැටි. මට ඒක හම්බුණා. ඒක මට වාසනාවකට හම්බුණා. නමුත් මම එක පැත්තකින් හිතන්නේ මම එක චරිතයකට කොටු වෙලා කියලා. මොකද මම try out කරලා තියෙනවා අර ඔය කියන බටහිර ස්වරූපයට යන්න. නමුත් ඒක මට හරියට 100%ක්ම මට ඒක සාර්ථක වෙලා නැහැ. මගේ මූණෙන් ඒක වෙන්නේ නැහැ. නමුත් ඒක හොඳ නැහැ. ඒ කියන්නේ නිලියෙක් හෝ නළුවෙක් කියන්නේ මේ එක විදිහකටම
ඒ කරන්න පුළුවන් කියන එයා අදක්ෂයි කියන එක. ඇත්තට මං හිතන්නේ මම මේ පැත්තෙන් අදක්ෂයි. මොකද මම නිලියෙක් නම් හරි විදිහේ මට අනිත් පැත්තත් ඒ ලෙසටම කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ මොකක්ින්දද මන් දන්නේ මට ඒ හරියට වන් අසාර්ථක අවස්ථා තියෙනවා ඒකේ. හරි අක්ක කතා කරා වගේ සමකාලීනවත් එක්ක වැඩ කරද්දි අක්කට කොහොමද දැනගන්නේ රොෂාන් අයියා මුලින්ම අක්ක කියන විදිහට නළුවෙක් විදිහටවත් නෙමෙයි අඳුරගෙන තියෙන්නේ දෙන්නටම රඟපා ගන්න බෑ වගේ කතාවක් අක්කා කිව්වා ඒක හාස්‍යජනක කතාවක් විදිහට කිව්වා. එතකොට අක්ක නළුවෙක් විදිහට රොෂාන් අයියව යම් කාලයකදී ස්ටැබ්ලිෂ් වෙනවා ලංකාවේ. සහ අක්කත් ඒ කාලේ වෙද්දී අනිවාර්යයෙන්ම ඒ දෙන්නම මේක නළුවෙක් සහ නිලියක් කියන එක ප්‍රේක්ෂකයන් පිළිගන්නවා සහ ආදරය කරනවා. එතකොට ඒක ලද්දුගේ චරිතයට රොෂාන් අයියා එක ගේද්දි. ඒකේ රොෂාන් අයියාගේ සහ ලද්දුගේ චරිතෙන් දැක්ක විශේෂතා මොනවද? දැන් අක්කා කිව්වා වගේ හිමාලි සයුරන්ගේ නෙමෙයි නන්දි කියන්නේ. එතකොට රොෂාන් අයියා නෙමෙයි ලද්දු කියන්නේ. එතකොට ඒ වගේ විශේෂතා අක්කගේ නෙමෙයි හරියට බලලා තාන්න ඕනේ. ඒනොනේ මේ රොෂාන් අයියාගේ තියෙන දේවල් ලද්දුගේ තිබ්බා. ඒ කියන්නේ රොෂාන් අයියාගේ තියෙන සමහර ගතිගුණ රොෂාන් අයියා බේපත් දෙන්නේ මේ ලද්දු වගේ. ඉතින් එතකොට රොෂාන් බොන්නේ නෑනේ. රොෂාන් බොනවා. එච්චර බොන්නේ නෑ. ඒ වගේ බොන්නේ. ඒ වගේ එහෙම කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ වුණාට එයා හරි හොඳයිනේ. ලද්දු කියන කෙනාගේ මාර හොඳ දේවල් තියෙනවා කෙනේ. මං කියන්නේ ගෑණියෙක් විතර මාර සතුට වෙන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා ලද්දුගේ. ඇත්තටම දැන් විවාහ සංස්ථාවක් තුල මේ යන කතාවක්නේ. එතකොට එක පොයින්ට් එකක් අල්ලගෙන විවාහ ජීවිතය තුල ඒ කියන්නේ එක තැන කැරකෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් මේ නන්දිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ලද්දු බොන එක. එතකොට යා මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. මේ හැම දෙයක්ම වෙන්නේ ඒක නිසා. ළමයාට මෙහෙම වෙන්නේ ඒක නිසා, මට මෙහෙම වෙන්නේ මේක නිසා. මේක හා බැඳිච්ච සියලුම කඩාවැටීම් සිද්ධ වෙන්නේ බේබදුකම නිසා කියන එක තමයි නන්දිගේ හිතට එන්නේ. ඒකේ යම්කිසි සත්‍යතාවයක් නැතුව නෙමෙයි තියෙනවා. නමුත් මේ බැලන්ස් වීම අපි හිතන්නේ. කියන්නේ මේ තුලණය. ඒ කියන්නේ ලද්දුගේ විශාල හොඳ පැත්තක් තියෙනවා. ඒ පැත්තෙන් හිතන්න ගත්තනම් ලද්දු තරම් මං හිතන්නේ හොඳ හස්බන්ඩ් කෙනෙක් නැතුවත් ඇති. එච්චරට යා ගෑණිට ආදරෙයි, දරුවට ආදරෙයි. යා ඒගොල්ලන්ම ඕනේ වෙන වැරදි වැඩවල් කරන්නේ නැහැ. ඒ කියන්නේ වෙන ගැහණු පන්සේ යන මිනිස්සෙකුත් නෙමෙයි. එහෙම ගැහණිව රවට්ටන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා හම්බ වෙන හැමදේමත් පවුල හොඳින් තියන්නත් මහන්සි ගන්න කෙනෙක්. ඒ අතර යාගේ අර හැබිට් එකක් විදිහට දිවෙන ඒ චර්යාව තමයි මේ ජීවිතේට බලපෑම් කරන ආකාරය තමයි මේ ජීවිත විනාශ වෙගෙන යන විදිහ තමයි කතාවෙන් පේන්නේ. ඉතින් රොෂාන් අයියාගේ තියෙන හොඳත් ලද්දුගේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ රොෂාන් අයියා කෙනෙක් හරිම වැඩ කරන්න ලේසි, හරිම හොඳ කෙනෙක්, හරි අවංක චරිතයක්. යාළුවෙක් විදිහට මං හරිම ප්‍රිය කරන කෙනෙක්. එච්චර මම දැනන් හිටියේ නෑ රොෂාන් කියන්නේ මෙහෙම ආශ්‍රය කරන්න හම්බුනේ නේ. මේ නාට්‍යපුලා මාස 2ක් 3ක් අපි වැඩ කරනකොට තමයි එයාගේ ඇත්ත දේවල් මම දකින්නේ, මගේ ඇත්ත දේවල් එයා දකින්නේ ඒක ආශ්‍රය තුලින් දකින්නවා. එතකොට ඉතින් මට හිතෙනවා එයා ඇත්තටම හරි නළු අතරිනුත් තාමත් හොඳ විශේෂ මිතුරෙක් කියලා මට හිතෙනවා. හරි අක්කට අන්තිමට මොකද්ද කියන්නේ ප්‍රේක්ෂකයින්ට? ඒ කියන්නේ මේක බලන ප්‍රේක්ෂකයින් මේක ගැන මොනවා හිතයිද සහ ඒ ප්‍රතිචාර වලට අමතරව අක්කට කියන්න තියෙන්නේ මොකද්ද ප්‍රේක්ෂකයින්ට නටත් අයෙක් සුරාමතින් නාට්‍ය ගැන? මට කියන්න තියෙන්නේ ඉතින් අපේ ජීවිතේ එහෙම තමයි. ඒ කියන්නේ ජීවිතේ විවිධ කාලවල මගේ ජීවිතේ වුණත්, ඔයාගේ ජීවිතේ වුණත්, බලන ඔබගේ ජීවිතේ වුණත් අපේ ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සුත් එක්ක, අපි වටේ ඉන්න මිනිස්සුත් එක්ක, අපේ උපතින් එන ගතිගුණත් එක්ක මැදදී අපේ ජීවිතයට එකතු වෙන දේවල් එක්ක නොයෙකුත් හැලහැප්පීම් වලට අපිට යන්න සිද්ධ වෙනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. මේ ජීවිත ගමනේ උස් වෙනවා, පහත් වෙනවා, හිතන්න නැති දේවල් වෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන දේවල්ම වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්, පෝසත් වෙලා දුප්පත් වෙන්න පුළුවන්, දුප්පත් වෙලා පෝසත් වෙන්න පුළුවන්. ජීවිතේ හිතන්නේ ඒ වලට වෙනවා. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ චරිතය තුළින්. මම බලාපොරොත්තු වෙන්නේ ගැහණියක්, මේක සාමාන්‍ය ගැහණියක්. ඒ කියන්නේ මධ්‍යම පාන්තික සාමාන්‍ය ගැහණියක්. ඒ ජීවිතේ දකින්න විදිහ, නන්දි කියන චරිතය
ජීවිතය දකින විදිහ, ස්වාමියාව දකින විදිහ, පවුල දකින විදිහ, මේ ගට ඇයට තියෙන කියන අපි කියන්නේ තියෙන ශක්තිය, මේ පවුල ඇදගෙන යන්න, දරුවා රැකගෙන, ස්වාමියා රැකගෙන මේ ජීවිත ගමන යන්න ඇය කරන මෙහෙය, අදිෂ්ඨානය, කැපවීම තුලින් මේ චරිතය තුලිනුත් දේවල් ජීවිතයට අරගෙන ඔබේ ගමන යන්න. එතකොට තමයි අපි චරිතයක් කරන්නේ යම්කිසි පණිවිඩයක් දෙන්න. එතකොට මේ විශේෂයෙන් මේ නාට්‍ය තුලින් පණිවිඩ ගණනාවක් මේ හිතන්න පැති ගොඩාක් තියෙනවා. මේයි මෙහෙම වෙන්නේ, ඔයා මේයි මේක නවත්තන්න නැත්තේ, ඔයා මෙහෙම කරන්න නැත්තේ, මෙහෙම කරා නම් හොඳයි නේ, තර්ක කරන්න පුළුවන් මේ නාට්‍ය බලනකොට. ඉතින් ඒක තමයි, ඒ තර්කානුකූල බව තමයි බලාපොරොත්තු වෙන්නේ මේ නට අය සුරාමතින් කියන එක තුලින්. ඉතින් අඩුපාඩු හදාගෙන, වැරදි හදාගෙන, වැටි වැටි මේ ගමන යන්න කියලා දෙන නාට්‍යයක්. අක්කා කිව්වා වගේම තිසර තුල්වාන්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ලස්සන රූපරාම පෙළක් මේ නටත් අයෙක් සුරාමතින් නාට්‍යය අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ලක්රුවන් ඩිසේරම්ගේ සංස්කරණයේ සහ රොෂාන් රවීන්ද්‍රගේ අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් අපි ඔබ හමුවට එනවා නටත් අයෙක් සුරාමතින් නාට්‍යය. ඉතින් මම ආරාධනා කරනවා ප්‍රේක්ෂක ඔබට ආදරයෙන් වැළඳ ගන්න කියලා මේ නාට්‍යය.